මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुक्दं धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता ධම්මස්සවන අයං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. यानीध भूतानि समागतानि भुम्मानि वाया निव अंतरिक्षे तथागतं देवमनुस्स पूजितं बुद्धं नमस्साम सुवत्ति होतु. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණවර වාසනාවන්ත පින්වත්නි, ඔය පින්වතුන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට දේශනා කොට වදාළ උතුම් ධර්මස්කන්ධයෙන් විදක් කෙටියෙන් නම් ශ්‍රවණය කරන්නයි. ඉතින් පින්වත්නි, මේ ධර්ම දේශනාවට විකාශන දායකත්වය මේ අත්බව සිහිපත් කරලා තියෙනවා. ඒ ශාන්ති නන්දනී මහත්මිය මියගිය අයට පින් අනුමෝදනා කිරීම සහ තවත් ප්‍රාර්ථනාවන් මේ සිහිපත් කරලා තියෙනවා. ඉතින් වැඩිදුර පින් අනුමෝදන් කිරීම දේශනාවෙන් අනතුරුව තබා ගැනීමට තියලා මේ කාල වේලාව දේශනාව සඳහා යොමු කරගන්නවා. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්වයන්ට මේ නිර්වාණ මාර්ගය, ඒ කියන්නේ මේ ලෝක සත්වයන් පින්වත්නි මේ සංසාර දුකින් නිතර පෙළෙමින් ඉන්නෝනේ. ඔබත් අපත් මේ සංසාරයේ පුරාවට මේ අනන්ත විශ්ව ධාතු තුළ මේ සංසාරය තුළ යමෙක් මේ ස්කන්ධ පංචකයත් සමග මේ ස්කන්ධ සමග යමෙක් උප්පත්තිය ලැබුවා නම් පින්වත්නි මේ ජාති දුක, ව්‍යාධි දුක, මේ මරණයට පත්වීම, එවාගේම මේ අප්‍රියන් සමග එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම යනාදී විවිධාකාර දුක් වලින් අපි පෙළෙනවා. ඔබ වුණත් කල්පනා කරලා බලන්න මේ අපි සුගති භවයක්, මේ මනුෂ්‍ය භවයක්, මේ සුගති භවයක් ලබා ගත්තත් මේක තුලත් අපිට කොච්චර මේ ස්කන්ධත් එක්ක අපිට කොච්චර දුකක් විඳින්න වෙනවද? ඉපදීම කියන එක පින්වත්නි, පුංචි දරුවෙක් වුණත් ඉපදීම ගත්තාට පස්සේ ඉපදෙනවා කියන එකේදී ඒ දරුවා විඳින්නේ අප්‍රමාණ දුකක්. එතකොට ඔබ දැකලා ඇති සමහර වීඩියෝ වල එහෙම තියෙනවා පුංචි දරුවෝ ඉපදෙනකොට අඬනවා. දොස්තරවරු සමහර විට මේ දරුවා මේ සමහර සාමාන්‍ය විදිහට ආවේ නැත්නම් අඬු ආදී දාලා ඇදලා ගන්නවා. මේ විදිහට අප්‍රමාණ දුකක් විඳින්න වෙනවා ඉපදෙනකොට උනත්. ඉපදලා ඊට පස්සේ පින්වත්නි මේ ශරීරයට කන්න බොන්න දෙන්න වෙනවා. මොකද මේක අපිට නඩත්තු කරන්න වෙනවා. මේකට ආහාර පාන දෙන්න වෙනවා. ඒ වගේ මේක ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට බෙහෙත් දෙන්න වෙනවා. ඒ වගේම සමහර ලෙඩ තියෙනවා පින්වත්නි ඖෂධයක් දුන්නාට පස්සේ සුවපත් වෙනවා. ඒ ලෙඩට අවශ්‍ය මේ බෙහෙත් ටික දුන්නාට පස්සේ සුවපත් වෙනවා. නමුත් සමහර ලෙඩ තියෙනවා ජීවිත කාලෙම සමහරක් අයට ඒ වගේ රෝග තියෙනවා ජීවිත කාලේ මේ බෙහෙත ගන්න වෙනවා. ඒ වගේ මේ ශරීරේ නිතර ලෙඩ වෙන සුළුයි. වයසට යනවා. මේ ශරීරය එකම විදිහට තියෙන්නේ නැහැ. කොණ්ඩේ සුදු වෙනවා, දත් ටික හැලෙනවා, ශරීරයේ අවයව උනත් හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. ඇස් පෙනීම නැති වෙලා යනවා, කන් ඇහිම නැති වෙලා යනවා, ශරීරයේ මතක ශක්තිය නැති වෙලා යනවා. මේ විදිහට ඒ වගේ මේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට කලින් සඳහන් කරා වගේ අපිට අප්‍රියයන් සමග එක් වෙන්න වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම අපිට දරා ගන්න වෙනවා. අපේ අම්මලා තාත්තලා මේ දරුවෝ මුණුබුරා මේගොල්ලෝ නැති වෙනවා, විවිධාකාර අනතුරු වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් වෙලා ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එක්වීම, මේ වගේ තවත් එකී නොකී බොහොම දුක් පින්වත්නි මේ ස්කන්ධත් එක්ක අපිට විඳින්න වෙනවා. එතකොට පින්වත්නි මේ සංසාරය කියන එක මේ වගේ දුක් වලින් යුක්ත තැනක්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ මේ ලෝක සත්වයන්ට මේ දුක කියන එකෙන් අත්මිදීමක් ලබා දෙන්න. එතකොට පින්වත්නි තථාගතයන් වහන්සේ නමක් කියලා කියන්නේ හරියට මහා වෘක්ෂයක් වගේ. එතකොට අපි මේ හරියට කාන්තාරයක වතුර පොදක් නැතුව කුසගින්නේ වෙලිලා ඉන්න පිරිසක් කියලා හිතන්නකො පින්වත්නි. එතකොට තථාගතයන් වහන්සේ කියලා කියන්නේ හරියට මහා වෘක්ෂයක් වගේ. එතකොට මේ බඩගින්නේ ඉන්න පිරිසට ඒ තථාගතයන් වහන්සේ කියන මහා වෘක්ෂයෙන් ලබන්න පුළුවන් උපරිම
ලබා ගන්න පුළුවන් හොඳම දේ තමයි ඒ තථාගතයන් වහන්සේ කියන මහා වෘක්ෂේ. ඒ වෘක්ෂයේ හැදිලා තියෙන මිහිරි ඵල අනුභව කරලා අපේ කුසගින්න නිවා ගන්න එක තමයි අපිට කරන්න පුළුවන්. මොකද කුසගින්නේ ඉන්න කෙනෙක්ට මේ මහා වෘක්ෂයෙන් ලබා ගන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගේ කුසගින්න නැති කර ගැනීම. නමුත් පින්වත්නි කෙනෙකුට මේ ඵල නෙලා ගන්න බැරි වුණා කියමු. නමුත් මේ වගේ මහා වෘක්ෂයකින් පින්න අපිට ඵල විතරක් නෙමෙයි ලැබෙන්නේ. ඒ වගේ මහා වෘක්ෂයක් ළඟට ගියාට පස්සේ අපිට සැනසීමක් ලැබෙනවා. සෙවණක් ලැබෙනවා. සිසිලසක් ලැබෙනවා. ඒ වගේ පින්වත්නි තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකින් මේ අසරණ සත්‍යයන්ට මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියලා දෙනවා වගේම මේ අනන්ත වූ සත්‍යයන් ප්‍රමාණයක් මේ සසරින් එතර කරනවා වගේම පින්වත්නි තවත් මිනිසුන්ට මේ ලෝකයේ විඳින්න වෙන කරදර පීඩා වලින් බුදුරජාණන් වහන්සේ පිහිටපත් වෙනවා. ඒ වගේ සත්‍යයන්ටත් බුදුරජාණන් වහන්සේ පිහිට වෙනවා. සත්‍යයන් නිවන් දක්වනවා විතරක්ම නෙමෙයි. අර කලින් උපමාවේදී වගේ මේ උපමාවේදී කිව්වා වගේ කෙනෙක්ට අර මහා වෘක්ෂයකින් ඵල නෙලා ගන්නවා වගේ මේ ඵල අනුභව කරන්නත් පුළුවන්. ඒ වගේම මේ මහා වෘක්ෂයක් ගාවට ගියාට පස්සේ සැනසීමක් ලැබෙනවා, සිසිලසක් ලැබෙනවා, සෙවණක් ලැබෙනවා වගේ පින්වත් තථාගතයන් වහන්සේ කියන්නේ මේ අසරණ වූ සත්‍යයන්ට සසරෙන් එතර කරනවා වගේම තවත් සමහර අයට පින්වත්නි මේ ලෙඩ දුක් කරදර මේ විවිධ පීඩාවන් වලදී තථාගතයන් වහන්සේ ඒ වගේ සත්‍යයන්ට පිහිට වෙනවා පින්වත්නි. ඉතින් පින්වත්නි මේ වගේ අවස්ථාවක් තමයි මේ අතීතේ විශාලා මහනුවරදී මේ තුන්බිය ඇති වුණ අවස්ථාවේදී තථාගතයන් වහන්සේ ඒ පුද්ගලයන්ට පිහිට වෙනවා. ඉතින් පින්වත්නි ඔබ අහලා ඇති මේ රතන සූත්‍රය පිළිබඳව. බොහෝ අය උදේට අහනවා, හැන්දෑවට මේක අහනවා. තමන්ගේ ලෙඩ දුක් කරදර නැති වෙන්න කියලා රේඩියෝ එකේ හරි ටීවී එකේ හරි දාලා තමන්ගේ එදිනෙදා වැඩ ටික කරගන්නවා. නමුත් පින්වත්නි මේ අපි මේ සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරනකොට මේකේ අර්ථ දැනගෙන මේවා මානසිකාරය කරමින් මේක ශ්‍රවණය කරනකොට තමයි පින්වත්නි මේකේ අපිට ජීවිතේට ගන්න දෙයක් තියෙනවා ඒක ගන්න පුළුවන්. ඒ වගේ මේකේ ආරක්ෂාවක් ලැබෙනවා නම් ඒකත් අපිට නිසියාකාරව ගන්න පුළුවන්. ඉන්නේ මේක ශ්‍රද්ධාවෙන් යුක්තව මේකේ අර්ථ දැනගෙන ශ්‍රවණය කිරීමෙන් තමයි පින්වත්නි මේක හරියට ඒ ඵල අපිට නෙලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පින්වත්නි අපි මේ අද දින ඔය පින්වතුන්ට විස්තර විග්‍රහ කර දීමට බලාපොරොත්තු වෙන්නේ මේ රතන සූත්‍රයේ නිදාන කතාව පිළිබඳව. ඉතින් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රය දේශනා කරන්නේ විශාලා මහනුවර තුන්බිය ඇති වූ අවස්ථාවේදී. ඉතින් මේ විශාලා මහනුවර කියලා කියන්නේ අතීතයේ මේ ගොඩක් සමෘද්ධිමත් රාජධානියක්. එතකොට මේ රාජධානිය පාලනය කරේ ලිච්ඡවීන් විසින්. එතකොට මේ රාජ්‍ය පින්වත්නි සමූහාණ්ඩු ක්‍රමයක් තමයි මේ රාජ්‍යය තුල ගියේ. එතකොට මේක රජවරු 7707ක් මේක පාලනය කරලා තියෙනවා. ඒ වගේම යුව රජවරු, භාණ්ඩාගාරිකවරු, ඒ වගේ අනිකුත් නිලයන් ධාරණයත් පින්වත්නි 7700 බැගින් 7707 බැගින් ඉඳලා තියෙනවා. ඒ වගේම මේ නගරේ මේ තියෙන ආරාම, පොකුණු මේ ආදී ගොඩනැගිලිත් පින්වත්නි 7700 බැගින් තිබිලා තියෙනවා. එතකොට මේ රාජධානිය ගොඩක් සමෘද්ධිමත් රාජධානියක්. ධනෙන්, ධාන්‍යයෙන්, ඒ වගේම මේ මිනිස්යන්ගෙන්, ඒ කියන්නේ ඒ නගර ජීවත් වෙන මිනිසුන්ගෙන් මේ කිසිම අඩුපාඩුවක් නොවිච්ච හොඳ සමෘද්ධිමත් රාජධානියක් තමයි මේ වෛශාලී. නමුත් මේ විශාලා මහනුවර කියලා කියන්නේ. නමුත් ටික කාලයක් යනකොට මේ රාජධානියට මේ වැස්ස ලැබෙන එක එන්න අඩු වෙලා යනවා. වැස්ස ලැබෙන එක අඩු වෙලා යනකොට මොකද වෙන්නේ? මේ අස්වැන්න අඩු වෙනවා. මේ සස්සේ කියන්නේ වි අස්වැන්න අඩු වෙලා යනවා. ඒතර රාජධානියක මේ විදිහට අස්වැන්න අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ රාජධානියේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට කන නැති වෙනවා. මුලින්ම දුප්පත් අයන කන නැති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දුප්පත් අය මුලින්ම මේ ආහාර හිඟකම මේ නිසා මිය පරලෝ යනවා. එතකොට මේ මියගිය දුප්පත් මිනිස්සු ටික මොකද කරන්නේ? මේ නුවරින් එළියේ වල දානවා. එතකොට මේ විදිහට වල දැම්මට පස්සේ මේ මල සිරුරු වලට මේ මලකුණු වලට මේ ආසා කරන මේකට ආකර්ෂණය වෙන ඉන්නවා යක්ෂ ආදී අමනුෂ්‍ය කොට්ටාසයන්. එතකොට මේගොල්ලෝ අර මලකුණු ඒ සුවඳ පස්සේ ඇවිල්ලා මේ නගරයට එන්න පටන් ගන්නවා. නුවර ඇතුළට එන්න පටන් ගන්නවා මේ මල සිරුරු මලකුණු වලට මේ ආකර්ෂණය වෙච්ච යක්ෂ ආදී අමනුෂ්‍ය කොට්ටාසයන්. එතකොට මේ යක්ෂ ආදී අමනුෂ්‍යයන් නගරයට ඇතුල් වෙනකොට මොකද වෙන්නේ? මේ නගරේ මිනිස්සුන්ට විවිධාකාර රෝග හට ගන්න පටන් ගන්නවා. ඒ වගේ මේ රෝග නිසා තව තවත් මිනිස්සු මිය යන්න පටන් ගන්නවා. ඒ වගේ මේ මිනිස්සු අර බඩගින්න නිසා යක්ෂ ආදී මේ ඒගොල්ලෝ නිසා ඇති වෙන ලෙඩ නිසා මරණයට පත් වෙනකොට ඒ අප්‍රසන්න භාවය නිසා මොකද මිනිස්සු මැරිලා තැන් වල වැටලා ඉන්නවා අහක් කරන්න කෙනෙක් නැහැ. එතකොට මේ අප්‍රසන්න භාවය නිසා අහිවාත කියලා තවත් රෝගයක් හට ගන්නවා.
එතකොට මේ මිනිසුන්ගේ මියාම තවත් වැඩි වෙනවා. ඉතින් පින්වත් මෙහෙම වෙනකොට රටේ ජනතාව මොකද කරන්නේ? මේ ප්‍රධාන මේ රජුට මේක පැමිණිලි කරනවා. මහරජ මේ රාජ්‍යයේ කලින් මෙහෙම දෙයක් වෙලා නැහැ. ඔබතුමාට පෙර හිටපු පරම්පරා 7ක් දක්වා රජවරු මේක පාලනය කරලා තියෙනවා. නමුත් පරම්පරා 7ක් දක්වාම මේ විශාලා මහනුවරට මේ වගේ කරදරයක් වෙලා නැහැ. අනිවාර්යෙන් මේක ඔබේ මේ අධාර්මික භාවයක් නිසා තමයි ඇති වෙන්නේ කියලා රජුට පැමිණිලි කරනවා. ඉතින් රජතුමත් මොකද කරන්නේ? වහාම රැස්වීම් ශාලාවට මේ කට්ටිය ගෙනලා අහනවා මේ හොයන්න මගේ අධාර්මික භාවයක් තියෙනවා ඒක මොකක්ද කියලා හොයන්න කියලා ඒ පිරිසකින් ඉල්ලනවා. ඉතින් ඒ පිරිසත් මේ රජුගේ යම්කිසි අධාර්මික බවක් තියෙනවද කියලා හොයනකොට ඒ පිරිසටත් එහෙම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් රජතුමා කල්පනා කරනවා පිරිසත් එක්ක සාකච්ඡා කරනවා. එහෙනම් අපි මොකද්ද මේ ප්‍රශ්නය කරන්නේ? ඉතින් ඉන්න අමාත්‍යවරු ඒ පිරිස කියනවා එක එක යෝජනා ඉදිරිපත් කරනවා. මේ ශාස්ත්‍රවරුන් ඉන්නවා කියන මක්කලි ගෝසාල, නිකණ්ඨනාත පුත්ත, අජිතකේස කම්බලි. එතකොට මේ වගේ කෙනෙක් ගෙන්නමු. එතකොට අපේ යෝධුරු නැති වෙලා යයි කියලා කියනවා. එතකොට මේ තවත් කෙනෙක් යෝජනා කරනවා නැහැ මේ ගෞතමයන් වහන්සේ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ මේ අසරණ සත්වයන් වෙනුවෙන් ධර්මයේ දේශනා කරනවා. අසරණ සත්වයන් මේ සසරේ ඈතර කරනවා කියලා කියනවා. ඒ වගේම අපිත් දැන් මේ වෙලාව අසරණ වෙලා ඉන්නේ. අපි උන්වහන්සේගෙන් පිහිටක් කිල්ලුවොත් උන්වහන්සේ අනිවාර්යෙන් අපිට පිහිට වෙයි කියලා කියනවා. එතකොට රජතුමත් එහෙනම් එකඟ වෙලා හරි එහෙනම් අපි මේ ගෞතමයන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ අපේ නුවරට වඩම්මමු. එහෙනම් දැන් කොහෙද මේ බුදුරණන් වහන්සේ ඉන්නේ කියලා අහනකොට කියනවා මේ උන්වහන්සේට මේ බිම්බිසාර රජතුමා උපස්ථාන කරන ගමන් තමයි ඉන්නේ කියලා කියනකොට මේ එහෙනම් බිම්බිසාර රජතුමා අපිට මේ බුදුරණන් වහන්සේ වඩම්මන්න දෙයිද? ඒක එයාගෙන් අහන්න වෙනවා කියලා දූත පිරිසක් යවනවා මේ බිම්බිසාර රජතුමාගෙන් ඒක අහන්න කියලා. ඉතින් ඒ පිරිස ගිහිල්ලා බිම්බිසාර රජතුමාට කියනවා මේ රජතුමනි අපේ විශාලා මහනුවරට මේ වගේ අභාග්‍යමත් මේ සම්පන්න කාලයක් උදා වෙලා තියෙනවා. මේ රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය ආදී මේ විදිහේ බියක් හටගෙන තියෙනවා. අපිට අනුකම්පාවෙන් මේ තථාගතයන් වහන්සේ අපේ නුවරට වඩම්මාගෙන යන්න මේ ඉඩ දෙන්න කියලා බිම්බිසාර රජතුමාගෙන් ඉල්ලනවා. ඉතින් බිම්බිසාර රජතුමා කියනවා මේ ඒක මට එකක වෙන්න බෑ. ඔයගොල්ලොම ගිහිල්ලා බුදුරන් වහන්සේගෙන් ඉල්ලන්න. උන්වහන්සේ එකක වුණා මම මේ උන්වහන්සේව වඩම්මන්න කියලා කියනවා. ඉතින් ඒ පිරිසත් ගිහිල්ලා මේ තථාගතයන් වහන්සේගේ ඉල්ලීමක් කරනවා. භාග්‍යතුන් වහන්සේ අපේ විශාලා මහනුවරට මේ වෙනකොට දුර්භීක්ෂයක් උදා වෙලා තියෙනවා. විවිධාකාර මිනිස්සු මේ ලෙඩ වෙලා මරණයට පත් වෙනවා. ඒ වගේම මනුස්සයන්ගෙන් රෝග මේ හීඩා ආදී ඇති වෙනවා. මේ අපිට කරුණාවෙන් ඔබ වහන්සේගේ පැමිණීම අපි අපේක්ෂා කරනවා කියලා මේ විශාලා මහනුවර මේ පැමිණිච්ච දූත පිරිස බුදුරන් වහන්සේගෙන් ඉල්ලනවා. ඉතින් බුදුරන් වහන්සේ මේක නුවණින් දකිනවා. මම විශාලා මහනුවරට ගිහිල්ලා මේ රතන සූත්‍රය දේශනා කරාට පස්සේ 84000ක් මේ දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු සත්වයන්ට ධර්මාවබෝධය වෙනවා. ඒ වගේ මේ රතන සූත්‍ර දේශනා කරාට පස්සේ මේක කෝටි ලක්ෂයක් සක්වල මේක ආඥාව පැතිරෙනවා. ඒ කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් මේ ආඥාව පිළිගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකෙන් ඵලයක් වෙන බව දැකලා ඒ ආරාධනාව පිළිගන්නවා. ඉතින් බිම්බිසාර රජතුමත් මේ බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළිගත් බව දැනගෙන මේ නුවර පුරාම අනබෙර ගස්වල ප්‍රචාරය කරනවා බුදුරජාණන් වහන්සේ මේ විශාලා මහනුවර වඩින්න සූදානම් කියලා. ඉතින් නැවතත් බිම්බිසාර රජතුමා මේ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා අහනවා ස්වාමීනි වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තද කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියනවා එසේ මහරජා මම මේක පිළිගත්තා. එසේනම් ස්වාමීනි මම මේ ගංගානම් නදිය දක්වා මේ මාර්ගයේ පිළිසකර කරනකම් ඔබ වහන්සේ වැඩ ඉන්න මාර්ගයේ පිළිසකර කරාට පස්සේ ඔබ වහන්සේට වඩින්න පුළුවන් කියලා මේ බිම්බිසාර රජතුමා දන්වනවා. මෙහෙම දන්වලා පින්වත්නි මේ බිම්බිසාර රජතුමා මේ රජගහ නුවර ඉඳලා මේ ගංගානම් නදිය දක්වා මේ යොදුන් 5ක් වෙච්ච මාර්ගයේ මේ ගල් මුල් මේ කටු ආදී ඉවත් කරලා මාර්ගයේ මේ සමතලා කරලා මේ ගොඩලි ආදී අයින් කරලා සමතලා කරලා සුදු වැලි අතුරනවා. මේ වඩිනකොට පහසු වෙන්න සුදු වැලි අතුරලා මල් අතුරනවා. පින්වත්නි මල් අතුරලා කෙසෙල් ගස් ආදී හිටවලා මේ අතීතේ පින්වත්නි මේ උත්සව ආදීට කෙසෙල් ගස් ඒ විදිහට භාවිතා කරලා තියෙනවා. වර්තමානයේ ඉන්දියාවේ මේක භාවිතා කරනවා. ඉන්දියාවේ වගේම ලංකාවෙත් මේ විවිධ ජන කොටස් මේක භාවිතා කරනවා. ඒ වගේ අතීතයේ විවිධාකාර උත්සව ආදීට මේවා භාවිතා කරනවා. කෙසෙල් ගස් පුන්කලස් ආදී තියලා දජ කොඩි උසවලා මේ විදිහට මේ විවිධාකාර අලංකාරයෙන් මේ මාර්ගය සකසනවා. සකලා මේ සකසලා බුදුරණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි මාර්ගය සකසලා තියෙන්නේ ඔබ වහන්සේට වඩින්න පුළුවන් කියලා.
එතකොට පින්වත්නි මේ යොදුන් 5ක් වෙච්ච මේ මාර්ගය මේ විදිහට සකස් කරලා යොදුනෙන් යොදුනට පින්වත්නි විහාර කරනවා. ඒ විදිහට විහාර 5ක් කරවලා පින්වත්නි මේ ඒ විහාරවල නමාතැන් ගන්වලා මහා දන් දීලා පින්වත්නි දවස් 5කින් බුදුරජාණන් වහන්සේ සහ 500ක් භික්ෂු සංඝයා ගංගානම් නදියට වඩම්මනවා. වැඩමුවට පස්සේ පින්වත්නි බිම්බිසාර රජතුමා මේ පණිවිඩයක් යවනවා ලිච්ඡවීන්ට. භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා වඩම්මලා ඉන්නේ මේ එම නිසා ඔයගොල්ලෝ පෙරගමන් එන්න කියලා පණිවිඩයක් යවනවා. ඉතින් පින්වත්නි ඊට පස්සේ මේ ලිච්ඡවීනුත් පින්වත්නි ගංගානම් නදියේ ඉඳලා මේ විශාලා මහනුවරට වෙච්ච යදුන් 3ක් වෙච්ච මාර්ගයේ අර විදිහටම වල් ගොඩලි ගල් ආදී ඉවත් කරන මාර්ගයේ සමතලා කරලා සුදු වැලි අතුරලා මල් ආදී අතුරලා යදුන් 3ක් වෙච්ච මාර්ගයේ යොදුනෙන් යොදුන විහාරයක් කරවලා ඒ වගේ නවාතැන් ගන්න පහසුකම් සලස්වලා මහා දන් දෙන්න සූදානම් වෙලා මේ භික්ෂුන් වහන්සේ නමකට සේසත් 2 බැගින් අරගෙන භාග්‍යවතුන් වහන්සේට සේසත් 4ක් ගන්නවා. එතකොට බිම්බිසාර රජතුමා මේ බිම්බිසාර රජතුමා මේ ගංගානම් නදිය දක්වා වඩම්මගෙන ඉද්දී එක් ස්වාමීන් වහන්සේට එක් සේසතත් බැගින් සහ භාග්‍යවතුන් වහන්සේට සේසත් 2ක් පාවිච්චි කරනවා. එතකොට මේ ලිච්ඡවීන් මොකද කරන්නේ? හරි බිම්බිසාර රජතුමා ඒ විදිහට නම් දන් දුන්නේ අපි ඒ වගේ දෙගුණයක් කරලා පූජා පවත්වමු කියලා මේ තථාගතයන් වහන්සේ ගංගානම් නදියේ මේ බැස්සට පස්සේ ගංගානම් නදියෙන් මේ නැවෙන් බැස්සට පස්සේ එතන ඉඳන් විශාලා මහනුවරට යන මාර්ගයේ බිම්බිසාර රජතුමා මේ පුද පූජා පැවැත්වුවා වගේ දෙගුණයක් අපි කරමු කියලා එක් ස්වාමීන් වහන්සේට සේසත් 2 බැගින් සහ භාග්‍යවතුන් වහන්සේට සේසත් 4ක් ගන්නවා. එතකොට මේ විදිහට සූදානම් වෙලා ලිච්ඡවීනුත් ගංගානම් නදියේ කෙළවරට ඇවිල්ලා ඉන්නවා. ඉතින් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට මේ කොසල් රජතුමා නැව් දෙකක් එකට කරලා ඒක මේ බැඳලා දෙක මැද මේ බුද්ධාසනයක් තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේට වඩා හිඳවලා සංඝයාත් එක්ක වඩා හිඳවලා පින්වත්නි මේ බිම්බිසාර රජතුමා ගෙල දක්වා මේ ගංගානම් නදියට බැහැලා ස්වාමීන් වහන්සේ නැවත වඩින තුරු මම මේ ගංගේ උරම ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේට පසුගමන් කරලා මේ විදිහට වන්දනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් පින්වත්නි මේ ගංගානම් නදිය යොදුනක් පමණ දුර ගමන් කරලා මේ විශාලා මහනුවරට මේ ගමන් කරන මේ ගංගානම් නදියේ මේ ඉවුරෙන් පොළොවට පාය තබනවත් එක්ක පින්වත්නි පොකුරු වැසි ඇති වුණා කියලා කියනවා. එතකොට මේ පොකුරු වැසි කියලා කියන්නේ පින්වත්නි මේක මේ ආශ්චර්යමත් සිදුවීමක්. සමහර වෙලාවට භාග්‍යවතුන් වහන්සේගේ අනුභවය නිසාත් සමහර වෙලාවට උන්වහන්සේගේ පෙර කුසල කර්ම බලය නිසාත් මේ පොකුරු වැසි ඇති වෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පොකුරු වැසි වල මේ යමෙක් මේ වැස්සට තෙමෙන්න කැමති නම් එයා මේ වැස්සෙන් තෙමෙනවා. එතකොට යමෙක් මේ වැස්සට තෙමෙන්න කැමති නැත්නම් එයා මේ වැස්සෙන් තෙමෙන්නේ නැහැ. එතකොට පින්වත්නි මේ වගේ මේ ආශ්චර්යමත් වැස්සක් තමයි මේ පොකුරු වැස්ස කියලා කියන්නේ. එතකොට මේ පොකුරු වැසි ඇති වෙලා අර විශාලා මහනුවර තිබ්බ මේ තැන් වල වැටලා තිබ්බ මලමිනි ආදී මේ අපවිත්‍ර දේවල් පින්වත්නි ඔක්කොම ගංගානම් නදියට ගහගෙන යනවා. සමහරක් තැන්වල මේ දණිහ දක්වා වතුර ගලාගෙන යනවා. සමහරක් තැන්වල මේ බෙල්ලක් දක්වා මේ බෙල්ල දක්වා වතුර ගලාගෙන යනවා. මේ විදිහට වතුර ගලාගෙන ගිහිල්ලා ඒ නගරේ තිබ්බ අපවිත්‍ර සෑම දෙයක්ම ගංගානම් නදියට ගලාගෙන ගිහිල්ලා මේ නගරේ පවිත්‍ර වෙනවා. ඉතින් පින්වත්නි ඊට පස්සේ තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා අර යොදුන් 3ක් වෙච්ච මාර්ගයේ දිගේ යොදුනින් යොදුන විහාරවල උන්වහන්සේලා වඩා හිඳවලා මහා දන් දීලා මේ දවස් 3කින් පස්සේ විශාලා මහනුවරට වඩම්මනවා. වැඩමුවට පස්සේ පින්වත්නි මේ විශාලා මහනුවර දොරටු අසලදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා කියනවා ආනන්දය මේ රතන සූත්‍රය ඉගෙන ගන්න. මේ රතන සූත්‍රය ඉගෙනගෙන වහන්සේ මේ පූජා කර්මයට අවශ්‍ය බඩු ආදී ගෙන්වාගෙන මේ පිරිත් පැන් ඉසමින් මේ නගරයේ දොරටු අතර මේ නගරේ පුරාම සක්මන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා. ඉතින් පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු සංඝයායි දැන් මේ විශාලා මහනුවරට වඩිනකොට සක්‍ර දෙවියන්ගේ අතුරු දෙවිවරුත් මේ විශාලා මහනුවරට රැස් වෙනවා. එතකොට දැන් නගරේ අර මේ මලකුණු ආදියට එක් රැස් වෙලා හිටපු අමනුෂ්‍යයන්ට ඉන්න බැරි වෙනවා. මේ මොකද දෙවිවරුන්ට ආරංචි වෙනවා භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වඩිනවා කියලා. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ වඩිනවා කියලා ආරංචි වුණාට පස්සේ දෙවිවරුත් රැස් වෙනවානේ. එතකොට ශක්‍ර දෙවියන්ද්‍ර ඇතුළු මහේශාක්‍ය දෙවිවරු රැස් වෙනවා. ඉතින් මහේශාක්‍ය දෙවිවරු රැස් වෙනකොට මේ අමනුෂ්‍යයන්ට ඉන්න බෑ. අමනුෂ්‍යයන් පලා යනවා. ඉතින් එදින අමනුෂ්‍යයන් පලා ගිහිල්ලා නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ රතන සූත්‍රය ඉගෙනගෙන මේ නගරයේ මේ පිරිත් කර මේ නගරය ඇතුලේ සැරිසරන්න කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේත් මේ රතන සූත්‍රය ඉගෙනගෙන භාග්‍යවතුන් වහන්සේගෙන් පාත්‍රය අරගෙන ඒකට වතුර පුරවලා මේ පිරිත් පෑන් ඉසමින් මේ නගරේ පුරා සැරිසරනවා. ඉතින් පින්වත්නි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ රතන සූත්‍රයේ යංකින්ච කියන මේ වචනේ කියූ පමණින්ම
මේ නගරේ අර දෙවරු රැස් වෙද්දී අමනුෂ්‍ය පලා ගියයි. නමුත් අහුමුළු වල කසල් ගොඩවල් වල හැංගිලා හිටියන යම් අමනුෂ්‍ය කොටසක් ඒගොල්ලොත් පින්වත්නි මේ නගරයේ දොරටු අතරින් පලා ගියා කියලා කියනවා. එතකොට දොරටු වල ඉඩ නැතුව හිටිප්පනම් තව සමහරක් අය මේ දොරටු වලින් යන්න බැරුව හිර වෙලා හිටියනම් තමා තවත් සමහරු පවුරු බිඳගෙන ගියා කියලා කියනවා. එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට නගරී පුරාම පීත් කර කර ඇවිදිද්දි පිළිගන්න මේ විදිහට අමනුෂ්‍ය පලා ගියා. අමනුෂ්‍ය පලා ගියට පස්සේ අර මිනිස්සුන්ට අමනුෂ්‍යෝ නිසා යම් කිසි ලෙඩක් වැරදිලා තිබ්බම ඒව සුවපත් වෙනවා. ඒව සුවපත් වුණාට පස්සේ මේ මිනිස්සුත් මොකද කරන්නේ? එළියට ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේට මල් ආදී පූජා කරලා උන්වහන්සේට වන්දනා කරනවා. ඉතින් බුදුරන් වහන්සේ පින්වත්නි මේ වෙනකොට මේ නගරේ රැස්වීම් ශාලාවේ බුද්ධාසනයක් මේ මත වඩා හිඳුලා උන්වහන්සේ ඒකේ වැඩ ඉන්නවා. ඒ වගේම ලිච්ඡවි රජවරුනුත් මේ ඉන්න අමාත්‍යවරුන් ඒ වගේම මේ භික්ෂු සංඝයාත් වැඩලා ඒ වගේම සක්‍ර දේවේන්ද්‍ර තුරු මහේශාක්‍ය දේවරුනුත් මේ විදිහට වැඩලා ඉන්නේ. එතකොට මේ අතරතුර ආනන්ද ස්වාමීන් වහන්සේත් මේ නගරේ පුරාවටම පිරිත් පැන් ඉසලා මේ නගරයට සෙත් පසලා මේ නගර වාසීනුත් එක්ක රැස්වීම් ශාලාවට වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ සුදුසු තැනක වැඩ ඉන්නවා. ඉතින් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ නැවතත් මේ පිරිසට රතන සූත්‍රය දේශනා කරනවා. නැවතත් රතන සූත්‍රය දේශනා කරාට පස්සේ පින්වත්නි මේ සඳහන් වෙනවා 84000ක් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය වුණා කියලා. මේ දෙවිවරු බ්‍රහ්මයන් ආදී යගේ මිනිස්යන් ආදී මේ සියලු අයට 84000ක් මේ සත්‍යයන්ට ධර්ම අවබෝධය වෙනවා. ඒ වගේම මේ රතන සූත්‍රය පින්වත්නි ආඥාව පින්වත්නි කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පිළිගත්තා කියන. එතකොට මේ රතන සූත්‍රය පින්වත්නි බලය කෝටි ලක්ෂයක් සක්වල දක්වා විහිදී පවතිනවා. එතකොට මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රයෙන් මේ නගරයට සෙත් පැතුවට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයත් හිතනවා මමත් මේ මොනවා හරි කියලා මේ නගරයට සෙත් පතන්න ඕන කියලා. සක්‍ර දේවේන්ද්‍රයත් මේ රතන සූත්‍රයේ අවසානට එන ගාථා තුන. ඒ කියන්නේ යානීද භූතානි සමාගතානි බුම්මා නිවාය නිවාන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සෝවත්ති හෝතු. ඒ වගේම ධම්මං නමස්සාම සෝවත්ති හෝතු සංඝං නමස්සාම සෝවත්ති හෝතු කියලා සක්‍ර දේවේන්ද්‍රයත් මේ නගරයට සෙත් පතනවා. මේ විදිහට සෙත් පතලා සක්‍ර දේවේන්ද්‍රය තමන්ගේ දෙව් පිරිසත් එක්ක නැවත දෙව්ලොව බලා වැඩම කරනවා. ඊට පස්සේ පින්වත්නි භාගතුන් වහන්සේ දෙවන දිනේ මේ විදිහටම රතන සූත්‍රය දේශනා කරනවා. දෙවන දිනෙත් පින්වත්නි මේ දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යයන් ඇතුළු 84000ක් දෙනාට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. මේ විදිහට පින්වත්නි 7 දවසක් දක්වාම බුදුරන් වහන්සේ මේ විදිහටම රතන සූත්‍රය දේශනා කරනවා. මේ හැම දවසකම පින්වත්නි 84000ක් දෙනාට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සති දෙකක පාමන කාලයක් සති දෙකක් ඒ කියන්නේ අඩමසක් විශාලා මහනුවර වැඩ ඉන්නවා. විශාලා මහනුවර වැඩ ඉඳලා මේ අවසානයේ ලිච්ඡවීන්ට කියනවා මහරජ මේ දැන් නම් මම වැඩි යුතු කාලය ලැබිලා තියෙන කියලා දැන්නුවට පස්සේ මේ ලිච්ඡවීනොත් මග සකස් කරලා බුදුරන් වහන්සේට මහා දන් දීලා බුදුරන් වහන්සේ නැවත ගම් ඉවුරට පමුණුවනවා. එතකොට මේ ලිච්ඡවී රජවරු අමාත්‍යවරු ගම්වාසීන් ඇතුළු මිනිසයන් නොඑක ආකාරයෙන් බුදුරන් වහන්සේට පුද පූජා පවත්වනවා. එතකොට පින්වත්නි මේක දකිනවා මේ ගංගානම් නදියේ ඉන්න නාගයෝ. මේ 이르දිමත් නාගයින් මේක දැකලා හිතනවා මේ මිනිස්සු තථාගතයන් වහන්සේට මෙහෙම පුද පූජා පවත්වනවා. අපි මේ ගංගානම් නදියේ ඉඳලා ඇයි අපි මේ මොකොත් නොකරන්නේ කියලා මේගොල්ලෝ හිතලා බුදුරන් වහන්සේ ඇතුළු සංඝයාට පින්වත්නි රත්තරණින් රිදීන් මාණික් වලින් නැවුමවනවා. නැවුමවලා තථාගතයන් වහන්සේට පුද පූජා පවත්වනවා. ස්වාමීනි මේවා පිළිගන්න කියලා කියනවා. තථාගතයන් වහන්සේ ඒවා ඉවසා අවදාරනවා. ඊට පස්සේ පින්වත්නි තථාගතයන් වහන්සේ ඇතුළු මේ සංඝයා පින්වත්නි තමන්ගේ නාග භවනට වඩම්මනවා. නාග භවනට වැඩමුවට පස්සේ තථාගතයන් වහන්සේ පින්වත්නි රාත්‍රියක් පුරාවට මේ නාගයන්ට ධර්ම දේශනා පවත්වනවා. පවත්වලා පින්වත්නි ඊළඟ දවසේ මේ නාගයන් පින්වත්නි මේ දිව්‍යමය ආහාර ඇතුළත් මහා දානයක් පූජා කරනවා මේ තථාගතයන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට. ඉතින් මේ විදිහට දිව්‍යමය දානයක් දීලා ඊළඟට තථාගතයන් වහන්සේව මේ ගංගා ඉවුරට පමුණුවනවා. පැමුණුවට පස්සේ පින්වත්නි මේ භූමස් දෙවරු, ඒ කියන්නේ භූමස් දෙවරු කියලා කියන්නේ මේ පර්වත, මේ ගස් ආදී මේ ඒවට අරගෙන ඉන්න දෙවරු, ඒගොල්ලොන්ට කියනවා භූමස් දෙවරු කියලා. ඒකට මේ දෙවරුත් කල්පනා කරනවා මේ මිනිස්සු මේ නාගයෝ තථාගතයන් වහන්සේට පුද පූජා පවත්වනවා. ඇයි අපි මොකුත් නොකරන්නේ කියලා තමන්ගේ මේ පර්වත ආදී මත, ඒකට වෘක්ෂ ආදී මත දජ මේ ඡත්‍රය කියන්නේ කුඩා ආදී නංවනවා. එතකොට මේ භූමස්ස දෙවරු කරන පුද පූජා මේ දැකලා ආකාශස්ත දෙවරු හිතනවා මේ භූමස්ස දෙවරු මිනිස්සු නාගයෝ මේ විදිහට පුද පූජා පවත්වනවා. ඇයි අපි මොකද කරන්නේ කියලා. ඒගොල්ලෝ මෙතන ඡත්‍ර දජ ආදී නංවනවා. මේ විදිහට පින්වත්නි අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම පින්වත්නි දෙවරු
මේ විදිහට චත්‍රපිට ජත්‍ර නංගනවා කියන දජපිට දජ නග්ගනවා කියන මේ විදිහට පින්වත්නි නොයෙකුත් බුදුරණන් වහන්සේට පුද පූජා පවත්වනවා. පවත්වලා පින්වත්නි බුදුරණන් වහන්සේ නැවතත් මේ රජගහ නුවරට වඩම්මනවා. වැඩමුවට පස්සේ පින්වත්නි මේ දැන් බුදුරණන් වහන්සේ දැන් සංඝයාත් සමග නැවත තමන්ගේ හිටපු තැනට වැඩියට පස්සේ මේ සංඝයා කතා වෙනවා. බලන්න මේ කියලා සංඝයා අතර කතාවක් ඇති වෙනවා. බලන්න මේ බුදුරණන් වහන්සේගේ බුද්ධ අනුභවය. බුදුරජාණන් වහන්සේ මේ ලිච්ඡවීන් මේ විශාලා මහනුවරට ලිච්ඡවීන්ට අනුකම්පා පිණිස මේ විශාලා මහනුවරට වඩින්න සූදානම් වුණාට පස්සේ බිම්බිසාර රජුම මේ යොදුන් පහක් විච්ච මාර්ගේ ගල් මුල් අයින් කරලා කටු ආදී අයින් කරලා පොළොව සමතලා කරලා මේ සුදු වැලිය අතුරු ඒ වගේම මේ ගංගානම් නදියේ ඉඳලා විශාලා මහනුවරට දක්වා යොදුන් 3ක් විච්ච මාර්ගයත් මේ ගල් මුල් ආදී කටු ආදී අයින් කරලා සුදු වැලිය අතුරලා මල් අතුරලා කොඩි නංවලා සේසත් ගෙනල්ලා බුදුරණන් වහන්සේ මහත් හරිසරින් මේ මාර්ගය පිළිගත්තා. ඒ වගේම මේ ගංගානම් නදිය පවා මේ මල් පිපිලා බුදුරණන් වහන්සේ පිළිගත්තා. මේ ඉරිදිමත් නාගය බුදුරණන් වහන්සේ පිළිගත්තා. ඒ වගේම ඉරිදිමත් නාගයන් දෙවිවරුන් චත්‍රපිට චත්‍රණංවලා බුදුරණන් වහන්සේට මහත් පුද පූජා පැවැත්වුවා. මේ ගංගානම් නදියෙන් පය තබු මොහොතේම පොකුරු වැසී ඇති වුණා. එතකොට මේ තථාගතයන් වහන්සේගේ මහත් ආනුභාවය පුදුමයි නේද කියලා මේ සංඝයා අතර කතාවක් ඇති වෙනවා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක දකිනවා. නුවණින් දැකලා තථාගතයන් වහන්සේ 이르දියෙන් වැඩම කරනවා මේ සංඝයා රැස් වෙලා හිටපු මේ රැස්වීම් ශාලාවේ බුද්ධාසනයේ මතට 이르දියෙන් වැඩලා උන්වහන්සේ මේක දැනගෙන නමුත් සංඝයාගේ විමසනවා. මහණෙනි ඔබලා මේ මොකක් ගැනද මේ කතා බස් කරමින් හිටියේ කියලා. එතකොට සංඝයා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අපි කතා බස් කරමින් හිටියේ තථාගතයන් වහන්සේගේ බුද්ධ අනුභවය පිළිබඳව. තථාගතයන් වහන්සේ මේ විශාලා මහනුවරට යන්න අදහස් කරනට පස්සේ මේ යොදුන් 8ක් විච්ච මාර්ගයේ පිරිසකර කළා සුදු වැලිය අතුරලා මල් අතුරලා මේ ඡත්‍ර නංවලා සේසත් නංවලා කොච්චර මාර්ගයේ පිරිසකර කරාද ඉරිදිමත් නාගයෝ දෙවිවරු බ්‍රහ්මියෝ බුදුරණන් වහන්සේට පුද පූජා පැවැත්වුවා. පුකුරැසි ඇති වුණා. අපි මේ බුද්ධානුභාවය පිළිබඳවයි මේ කතා බස් කරමින් හිටියේ කියලා බුදුරණන් වහන්සේට මේ කියනවා. ඉතින් පින්වත්නි භාගතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මේ දේවල් සිදු වුණේ මාගේ මේ බුද්ධානුභාවයක් නිසා නෙමෙයි. මේ මිනිස්යන් කරපු වැඩකුත් නෙමෙයි. දෙවියන්ගේ දේවානුභාවය නිසා වෙච්ච දෙයක්කුත් නෙමෙයි. බ්‍රහ්මයන්ගේ බ්‍රහ්මානුභාවය නිසා වෙච්ච දෙයක්කුත් නෙමෙයි. මේක මමම මගේ පෙර භවයන් වල කරපු අප්‍රමාණ කැපකිරීම වල ප්‍රතිඵලයක් කියලා දක්වනවා. එතකොට මෙහෙම කිව්වට පස්සේ පින්වත්නි සංඝයාත් ඉල්ලනවා ස්වාමීනි අපිටත් මේ පිළිබඳව කියන්න. මේ ඔබ වහන්සේ ඒ සසරේ කරපු අප්‍රමාණ කැපකිරීම පිළිබඳව අපිටත් කියන්න කියලා බුදුරණන් වහන්සේට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සංඝයාගේ ආරාධනා පිළි අරගෙන කියනවා යටගේ දවසක මේ සංඝ කියලා බ්‍රාහ්මණෙක් හිටියා. එතකොට මේ සංඝ කියන බ්‍රාහ්මණයාට ඉඳලා තියෙනවා සුසීම කියලා පුතේ. ඉතින් දවසක් මේ සුසීම කියන පුතා මේ තමන්ගේ පියා ගාවට ඇවිල්ලා කියනවා මේ පියාණෙනි මට ශිල්පය ඉගෙන ගන්න කැමතියි කියලා. ඉතින් පියාත් මොකද කියන්නේ? හරි එහෙනම් මගේ මේ යහළු බ්‍රාහ්මණෙක් ඉන්නවා. ඔබ ඔහු ගාවට ගිහිල්ලා මේ ශිල්පය ඉගෙන ගන්න කියලා කියනවා. ඉතින් පුතත් මේ පියා දෙනවා කහවණු 1000ක් මේක ඉගෙන ගන්න කියලා ශිල්පය ඉගෙන ගන්න. එතකොට පුතත් කහවණු 1000ක් අරන් ගිහිල්ලා තමන්ගේ ගුරුවරයා ගාවට ගියාට පස්සේ ගුරුවරයාත් බොහොම හරසරින් පිළිගන්නවා තමන්ගේ යහළුවෙක් පුතෙක් කියලා. එතකොට එයාට ආගන්තුක සත්කාර ආදී දෙන කිහිපයක් දුන්නාට පස්සේ මේ පුතත් තමන්ගේ කහවණු ආදී ගුරුතුමාට පිළිගන්නලා මේ ගුරුතුමාගේ අවසර ඉල්ලනවා. මට මේ ශිල්පය ඉගෙන ගන්න ඔබතුමා අවසර දෙන්න කියලා ඉල්ලුවාට පස්සේ ගුරුතුමත් අවසර දෙනවා. අවසර දීලා ඉතින් මාස කිහිපයකින් මේ පුතා ගොඩක් ප්‍රඥාවන්ත පුද්ගලෙක්. මාස කිහිපයකින්ම මේ ශිල්ප සියල්ල ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ දැන් මේ පුතාට මේ මානවිකයට හිතෙනවා මේ ශිල්ප ටික දැනගත්තට පස්සේ මේ ශිල්පවල මේ මුල සහ මැද විතරයි මට තේරෙන්නේ. මේ වගේ අවසානයක් මට පේන්නේ. මේකේ කෙලවරක් මට දකින්න බෑ කියලා ගුරුතුමාගෙන් ගිහිල්ලා අහනවා. ගුරුතුමනි මේ ශිල්පවල මට මුල සහ මැද පමණයි තේරෙන්නේ. මේකේ අවසානයක් මට දකින්න බෑනේ කියලා කියනකොට ගුරුතුමත් කියනවා පුතණුවනි මමත් දන්නේ මෙච්චරයි. එතකොට මානවකයා අහනවා එහෙනම් ගුරුතුමනි කොහොමද මම මේ අවසානය කියන්නේ? මේකේ කෙලවරක් මම දකින්නේ කොහොමද? මේකේ කෙලවර මම ඉගෙන ගන්න කොහොමද කියලා අහනකොට කියනවා මේ ඉසිපතනේ ඉන්න ඍෂීන් නම් මේවා දන්නවා කියලා. ඍෂීන් නම් මේ මුල මැද අග සියල්ල දන්නවා ඇති කියලා කියනවා. එතකොට මේ ඉසිපතනේ ඉන්න ඍෂීන් කියලා අදහස් කරන්නේ පින්වත්නි මේ ඒ කාලේ මේ ඉසිපතනේ ආශ්‍රය කරගෙන හිටපු පසේ බුදුරන් වහන්සේලාට තමයි මේ ඍෂීන් කියලා ගුරුතුමා ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් මේ මානවිකයාත් මොකද කරන්නේ මේ මුල මැද අග දැනගන්න කියලා පසේ බුදුරන් වහන්සේලා හමුවට ගිහිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා මුල මැද අග දන්නවද කියලා.
ඉතින් පින්වත්නි පසේ බුදුරන් වහන්සේලා කියලා කියන්නේ මේ මුල මැදාග අවබෝධ කරගත්තුමන් වහන්සේලානේ. උන්වහන්සේලා මේ මානවකයට කියනවා ඔව් අපි දන්නවා කියලා. එසේනම් මටත් කියලා දෙන්න කියලා. අපි මේ එහෙනම් පැවිදි වෙන්න. මොකද නොපැවිදි වූවන්ට මේක ඉගෙන ගන්න බෑ කියලා කියනවා. ඒතකොට මානවකයාත් මේ ශිල්පය ඉගෙන ගන්න ආසාවෙන් පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ දැන් පසේ බුදුරන් වහන්සේලා මෙයාට කියලා දෙනවා මේ විදිහට අඳින්න, මේ විදිහට පොරවන්න, මේ විදිහට මේ ආහාර අනුභව කරන්න මෙහෙමයි කියලා දෙනවා. මොකද උන්වහන්සේලා මේ උසස් සීලයක හෝ හික්මනවා. නමුත් කර්මස්ථානයක යොදවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ පසේ බුදුරන් වහන්සේලාට. එතකොට පින්වත්නි අර මේ සුසීම මානවකයාත් පෙරපින් තියෙන කෙනෙක්. එතකොට පසේ බුදුරන් වහන්සේලා දේශනා කරන මේ උසස් සීලයක හික්මනකොට මේ පෙර හේතු සම්පත් තිබෙන නිසා ටික කලකින්ම උතුම් පසේ බුද්ධත්වයට පත් වෙනවා. පසේ බුද්ධත්වයට පත් වෙලා පින්වත්නි මුරු මේ බරණැසම ප්‍රසිද්ධ වෙනවා සුසීම පසේ බුදුරන් වහන්සේ කියලා. ඉතින් මේකන්ද ටික කාලයක් ගියාට පස්සේ මේ සංඝ කියන බ්‍රාහ්මණයට එයාගේ පියාටත් මේ වමන වෙනවා තමන්ගේ පුතා දකින්න. පුතා ගිහිල්ලා දැන් ගොඩ කාලයක් කිසිම තොරතුරක් නැහැ. ඒ හින්දා බරණැසට යන්න ඕන කියලා හිතලා මේ බරණැස බලා පිටත් වෙලා යනවා. ගිහිල්ලා මේ බරණැස ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා මේ සුසීම කියලා මේ මානවකෙක් ගැන දන්නවද? මේ ශිල්පී කෙන ගන්න ආපු මානවකෙක් ගැන දන්නවද කියලා අහනවා. එතකොට මිනිස්සුත් කියනවා ඔව් අපි දන්නවා මේ සුසීම කියන මානවකෙක් ශිල්පී කෙන ගන්න ඇවිල්ලා පසේ බුදුරන් වහන්සේලා ගාව පැවිදි වෙලා මේ උන්වහන්සේ පිරිනිවුණ කියලා කියනවා. ඒ කියන්නේ අර සුසීම පසේ බුදුරන් වහන්සේ මේ පසේ බුද්ධත්වයට පත් වුණාට උන්වහන්සේට අල්පායුක්ෂ වීමට කර්මයක් තිබිලා තියෙනවා. ඒ නිසා ටික කලකින්ම උන්වහන්සේ පිරිනිවුණා. එතකොට දැන් තාත්තා එනකොට මේ සුසීම පසේ බුදුරන් වහන්සේ පිරිනිවිලා. එතකොට දැන් මිනිස්සුන් ඇහුවට පස්සේ කියනවා ඔව් ශිල්පී කෙන ගන්න ආපු මේ සුසීම කියන මානවකෙක් පසේ බුදුරන් වහන්සේලා ගාව පැවිදි වෙලා ටික දවසකින් උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඔන්න උන්වහන්සේගේ ධාතු චෛත්‍යයක් තියෙනවා කියලා චෛත්‍යයක් පෙන්වනවා පින්වත්නි. එතකොට මේ සංඝ බ්‍රාහ්මණයට විශාල දුකක් ඇති වෙනවා. මහත් සංවේගයක් ඇති වෙනවා. ගිහිල්ලා පින්වත්නි බිමට ගගහ අඬනවා. තමන්ගේ මේ දරු ස්නේහය නිසා. එතකොට මේ විදිහට එහෙම අඬා වැළපිලා දුක තුනී වුණාට පස්සේ පින්වත්නි මේ සුසීම පසේ බුදුරන් වහන්සේගේ චෛත්‍යයට මේ ඒ චෛත්‍යයට ඇවිල්ලා තියෙන වල් ආදී ඔහු සුද්ධ කරනවා. වල් ආදී සුද්ධ කරලා වල් පැලෑටි ගලවලා තමන්ගේ උතුරු සළුවෙන් වැලි ගෙනල්ලා මේ චෛත්‍ය මළුව පිරිසුදු කරනවා. ඒ වගේම තමන්ගේ පැන් කෙන්ඩියෙන් පැන් ගෙනල්ලා මේ චෛත්‍ය මළුව තෙත් කරනවා. ඊට පස්සේ තමන්ගේ උතුරු සළුවෙන් කොඩියක් සකස් කරලා මේ චෛත්‍යයට පූජා කරනවා. තමන්ගේ චත්‍රය කියන්නේ කුඩය මේ චෛත්‍යයට මේ චෛත්‍ය උඩින් බැඳලා ඒකත් චෛත්‍යයට පූජා කරනවා. ඉතින් පින්වත්නි මේ විදිහට කරලා ඔහු පිටත් වෙලා යනවා. ඉතින් බුදුරන් වහන්සේ සිහිපත් කරනවා මේ සංඝයාට මහණෙනි එදා ඒ සංඝ කියන බ්‍රාහ්මණයා වෙන කවුරුත් නෙමෙයි මේ මාගේම පෙර භවයක් කියලා සඳහන් කරනවා. එතකොට ඒ සංඝ බ්‍රාහ්මණයා අර මේ සොසීම පසේ බුදුරන් වහන්සේගේ චෛත්‍යයට මේ වටෙන් කළේ කියන්නේ වල් පැලෑටි ආදී ගලවපු පිනෙන් මහණෙනි මගේ මේ යොදුන් 8ක් වෙච්ච මාර්ගයේ මේ රජගහනුවර ඉඳලා ගංගානම් නදිය දක්වා යොදුන් 5ක් වෙච්ච මාර්ගයත් ගංගානම් නදිය ඉඳලා මේ විශාලා මහනුවර වෙච්ච යොදුන් 3ක් වෙච්ච මාර්ගයත් මේ යොදුන් 8ක මාර්ගයේම වල් පැලෑටි අයින් කරලා ගල් මුල් ආදී අයින් කරලා මේ පිළිස කර කර මම මේ සුසීම පසේ බුදුරන් වහන්සේගේ ධාතු චෛත්‍යයේ මේ වල් පැලෑටි ආදීවත් කරපු පිනෙන් කියලා සඳහන් කරනවා. ඒ වගේම මං උතුරු සළුව ගෙනල්ලා ඒ චෛත්‍ය මළුව වැලි වලින් පිරෙව්වා. අන්න ඒ කුසලයෙන් මේ යොදුන් 8ක් වෙච්ච මාර්ගයේම සුදු වැලි වලින් මට අතුරුලා සකස් කරලා දුන්නා කියනවා. ඒ වගේම සුසීම පසේ බුදුරන් වහන්සේගේ චෛත්‍යයට මම වනමල් වලින් පූජා කරා. ඒ වනමල් වලින් පූජා කරපු නිසා මේ යොදුන් 8ක් වෙච්ච මාර්ගයේම මේ අය විසින් මේ විදිහට මල් වලින් පුද පූජා පැවැත්වුවා කියලා කියනවා. ඒ වගේම මම සුසීම පසේ බුදුරන් වහන්සේගේ ධාතු චෛත්‍යයේ මේ මළුව මේ පැන් ගෙනල්ලා පැන් නිසා ඒ පිනෙන් මේ ගංගානම් නදියෙන් පයතපු මොහොතේම මේ පොකුරු වැසි ඇති වුණා කියලා කියනවා. ඒ වගේම මේ තමන්ගේ උතුරු සළුව මේ කොඩියක් කරලා චෛත්‍යයට පූජා කරා. ඒ වගේම තමන්ගේ චත්‍රයේ කුඩේ චෛත්‍යයට පූජා කරා. චෛත්‍ය උඩ බැඳලා ඒ පිනෙන් දෙවුරු පවා මේ අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම චත්‍ර පිට චත්‍ර නැංගුවා. දජ පිට මේ දජ නැග්ගුවා කියලා සිහිපත් කරනවා. ඉතින් පින්වත්නි මේ බුදුරන් වහන්සේ මේ කිව්වේ දැන් ඔබටත් උනත් මේක හිතන්න දෙයක් තියෙනවා. බුදුරන් වහන්සේ පින්වත්නි මේ පෙර භවයක මේ සංඝ බ්‍රාහ්මණයා තමන්ගේ දරු ස්නේහයෙන් මේ යුක්තව තමන්ගේ දරුවා කෝ කියලා බලන්න නෙන්නේ. තමන්ගේ දරුවා කෝ කියලා හොයනකොට තාත්තට ආරංචි වෙනවා තමන්ගේ දරුවා මේ විදිහට පසේ බුදුරන් වහන්සේලා ළඟ පැවිදිලා පසේ බුද්ධත්වයේ ළඟලා ලබලා මේ පිරිනොන් පෑවා. පිරිනොන් පාලා මේ ධාතු චෛත්‍යයකුත් හැදුවා කියලා. ඒතකොට ඒ වකට මේ පසේ බුදුරන් මේ
සංඝ බ්‍රාහ්මණයට තේරෙන්නේ නැහැනේ පසේ බුද්ධත්වයේ කියන්නේ මොකද්ද මේ සංසාරයෙන් එතර වීම කියන්නේ මොකද්ද මේ පිරිනිවන් පෑව කියන්නේ මොකද්ද මේවා තේරෙන්නේ නැහැනේ. ඒතකොට සංඝ බ්‍රාහ්මණයා තමන්ගේ පුතා කියන සංඥාවෙන් පුතා යම් කිසි දෙයක් ලබලා පිරිනිවන් පෑවා කියලා ඒ විශ්වාසය මතත් ඒ චෛත්‍යයට පුද පූජා පැවැත්වුවා නම් පින්වත්. දැන් වර්තමානයේ තුල ලංකාද්වීපයේ තුල පින්වත්නි බුදුරජාණන් වහන්සේගේම ධාතු නිධන් කරලා කොච්චර චෛත්‍යයන් තියෙනවද? රුවන්වැලි මහා සෑය තුල ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒතර ජේතවනාරාමයේ, අබේගිරිය, සෝමාවතිය, තූපාරාමයේ, මීසවැටිය මේ අනාදී පින්වත්නි කොතරම් මේ ලංකාද්වීපයේ තුල කොතරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය රාජන් වහන්සේලා ඉන්නවද? ඒතර පින්වත්නි මේ ලංකාව තුල මේ බෞද්ධයන් කියාගන්න පිරිසත් පින්වත්නි මේ විවිධය මේ චෛත්‍ය රාජන් වහන්සේලා දාලා මාලිගාව වන්දනා කරන රුවන්වැලි සෑය මහා සෑය වන්දනා කරගන්න පිටත් වෙලා යනවා. නමුත් මේගොල්ලෝ යන්නේ පින්වත්නි අර ශ්‍රද්ධාවෙන් යුක්තව මේ කුසලයක් රැස් කර ගැනීම අරමුණින් නෙමෙයි. පින්වත්නි දැන් බලන්න කොච්චර අය රුවන්වැලි මහා සෑය වන්දනා කරගන්න වන්දනාව යනවා කියලා මේ නුවර යනවා අනුරාධපුර පොළොන්නරුව යනවා. නමුත් බොහෝ අය ගිහිල්ලා කරන්නේ මොකද්ද? බස් එක යනවා ඊට පස්සේ ඔක්කොමත් එක්ක ඔන්න රුවන්වැලි සෑයට යනවා ළඟින් මල් ටිකක් ගන්නවා ඊට පස්සේ මේ මල් ටික හැම පූජා කරනවා ඊට පස්සේ ආපහු කැරකිලා ඔන්න කොහෙන් හරි වැවක් ගාව මේ බත් ටිකක් කාලා වැවෙන්න ආලා ඊට පස්සේ යනවා. නමුත් පින්වත්නි මේ වන්දනා කිරීම කුසලයක් රැස් කර ගැනීම කියන්නේ මේක නෙමෙයි පින්වත්නි. බලන්න පින්වත්නි කිසි කෙනෙක් මේ චෛත්‍යයක් ගාවට ගිහිල්ලා මේ පරවෙලා තියෙන මලක් අයින් කරන්න උත්සාහ කරනවද? මේ වැටලා තියෙන කොලයක් අතු ගාලා දාන්න උත්සාහ කරනවා. එතකොට මේක තමයි පින්වත්නි කුසලයක් කියලා කියන්නේ. චෛත්‍ය රාජන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා නිවැරදි විදිහට පින්වත්නි දෙදෙනා බිම තියලා වඳින කෙනෙක් ඉන්නවද කියලා බලන්න පින්වත්නි ගොඩක් අය ගිහිල්ලා මේ මලක් පහනක් පත්තු කරලා එහෙම හැරිලා එනවා පින්වත්නි. තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා කිසිම කෙනෙක් හරියාකාරයට වන්දනාවක්වත් කරනවද කියලා බලන්න පින්වත්නි. එතකොට පරවෙලා තියෙන මලක් අයින් කරනවද බලන්න. එතකොට ඒ වගේ තැනක් මේ ඒ වගේ තැනකට ගිහිල්ලා පමණක් නෙමෙයි තමන්ගේ ගමේ තියෙන විහාරස්ථානයකට උනත් ගිහිල්ලා පින්වත්නි මේ පරවෙලා තියෙන මලක් අයින් කරලා මේ බෝධින් වහන්සේ නමක් ගාව අමදලා එතකොට සංඝයා වහන්සේ නමකට උපස්ථාන කරලා උන්වහන්සේට වන්දනාමාන කරලා එතකොට මේ දේවල් පින්වත්නි සමාජයේ මිනිසුන් කරනවා. නමුත් මේවා නිවැරදි විදිහෙන් මේගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ මේක කරන්නේ විනෝදයක් ලබා ගන්න. වන්දනාව යනවා කියලා ඒගොල්ලෝ යන්නේ මේ කුසලයක් රැස් කර ගැනීම අරමුණින් නෙමෙයි විනෝදයක් ලබා ගන්න යන්නේ. මාලිගාවේ යනවා ශ්‍රීපාදේව මේ වන්දනා කරන්න යනවා කියලා මිනිස්සු යන්නේ කුසලයක් රැස් කර ගන්න නෙමෙයි විනෝදයක් ලබා ගන්න යන්නේ. සින්දු දාගෙන මේ ෆොටෝ වීඩියෝ අරගෙන ඒගොල්ලෝ මම මේ ගමනක් ගියා කියලා අනිත් අයට පෙන්වන්න ගිහිල්ලා මේ වැවක් ගාව නාලා මොනවා හරි කාලා ඒගොල්ලෝ විනෝදයක් ලබා ගන්න යන්නේ. නමුත් මේ කුසලයක් රැස් කර ගන්නවා කියන්නේ මේ විදිහට මේ විනෝදයක් ලබා ගන්නවා කියන එක නෙමෙයි. මෙතන විනෝදයක් ගන්න රුවන්වැලි සෑය වඳින්න මාලිගාවේ වඳින්න ගියා කියලා අපිට කුසලයක් රැස් වෙන්නේ නැහැ පින්වත්නි. කුසලයක් රැස් වෙනවා කියලා කියන්නේ කුසලයක් කියලා කියන්නේ පින්වත්නි මේ අකුසලයේ කියන එක සොලවන අකුසලයේ කියන එක මේ පෙරලා දමන අකුසලයේ කියන එක විනාශ කරන අර්ථයෙන් තමයි මේ කුසලයේ කියලා කියන්නේ. එතකොට පින්වත්නි ඔබ මේ විනෝදයක් ලබා ගන්න ගිහිල්ලා මේ චෛත්‍ය රාජන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා මේ දන්ත ධාතුන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා ආවා කියලා අපිට පින්වත්නි කුසලයක් රැස් වෙන්නේ නැහැ. කුසලයක් රැස් වෙන පින්වත්නි ඔබ ඒක ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ තථාගතයන් වහන්සේගේ ගුණ දැනගෙන ගිහිල්ලා පින්වත්නි ඒ දැනගෙන ගියපු කෙනාට තමයි පින්වත්නි ඒ අපවිත්‍රලා තියෙන මල්ලාසනයක් දැක්කට පස්සේ ඒක පවිත්‍ර කරන්න හිතෙන්නේ. අපවිත්‍රලා තියෙන මේ චෛත්‍ය මළුවක් දැක්කට පස්සේ ඒක පවිත්‍ර කරන්න හිතෙන්නේ. ඒ වගේ ශ්‍රද්ධාවක් තියෙන මනුස්සයාට තමයි පින්වත්නි ඒක කරන්න හිතෙන්නේ. එතකොට මේ තථාගතයන් වහන්සේ නමක් පින්වත්නි පහළ වෙන කාලයක් කියලා කියන්නේ මේ ලෝක සත්‍යයන්ට මේ සංසාර දුකෙන් ඉපදීම මරණයටපත් වීම වයසට යාම ලෙඩවීම මේ කියන දුක් වලින් එතර වෙන්න පුළුවන් කාලයක් තමයි උදා වෙන්නේ. එතකොට තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මේ වගේ මහා වෘක්ෂයක් අපිට කලින් සඳහන් කරපු උපමාව කියනවනම් තථාගතයන් වහන්සේ කියන්නේ මහා වෘක්ෂයක් න ะ. ඒකේ අපිට ගන්න පුළුවන් උපරිම ඵලය තමයි මේ මිහිරි ඵලය අනුභව කිරීම කියන එක. අපේ කුසගින්න නැති කර ගැනීම කියන එක. ඒ වගේම පින්වත්නි. නමුත් ඒ වගේ මහා වෘක්ෂයක් ගාවට ගියාට පස්සේ අපිට සැනසීමක් ලැබෙනවා, සෙවණක් ලැබෙනවා, සිසිලසක් ලැබෙනවා වගේ තමයි මේ බුද්ධ ශාසනයක් ලැබුණාට පස්සේ පින්වත්නි මේ සත්‍යයන්ට කුසල් රැස් කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. බුදුරණන් වහන්සේ නමකට උපස්ථාන කරලා බුදුරණන් වහන්සේ නමක් දැකීමෙන් සංඝයා වහන්සේ නමක් දැකීමෙන් මේ ධර්මයේ ලෝකේ පහළ වෙලා තියෙනකොට මේ ධර්මයේ පුරුදු පුහුණු කිරීමෙන් එතකොට පින්වත්නි මේ විදිහට සත්‍යයන්ට කුසල් රැස් කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. මේකේ සමහරක් සත්‍යයන්ට මේකේ නිවන් අවබෝධය නොලැබුණත් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා බුද්ධ ශාසනයක් ලෝකේ පවතින කාලයක පින්වත්නි මේ සත්‍යයන්ට මේ විදිහට කුසල් රැස් කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා. නමුත්
මේ වගේ මේ ඔබ කල්පනා කරලා බලන්න මේ අනන්ත සක්වල පින්වන්දි බුද්ධ කියන නම පවා බුදුරන් වහන්සේ නමක් කවදාවත් පහළ වෙන්නේ නැති කොච්චර සක්වලවල තියෙනවද? ඒකට බුදුරන් වහන්සේලා පහළ වෙන්නේ මේ මගුල් සක්වල පමණයි. බුදුරජාණන් වහන්සේ නමක් කිසිම දවසක පහළ වෙන්නේ නැති සක්වලවල මේ විශ්වය තුල තියෙනවා. එතකොට මේ සක්වල තුල වුණත් පින්වන්දි මේ බ්‍රහ්ම ලෝක තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, සතර අපායන් තියෙනවා. මේ වෙනකොට වුණත් පින්වන්දි මේ බුදුරන් වහන්සේගේ බණ පදයක් නොඇසෙන ලෝක කොච්චර තියෙනවා? සතර අපායන් තියෙනවා, දිව්‍ය ලෝක තියෙනවා, රූප ලෝක තියෙනවා. එතකොට අසංජය සත්තාදී ලෝක තියෙනවා. මේ ධර්මාබෝධය මේ නොලැබිය හැකි තැන් කොච්චර තියෙනවද? එතකොට මේ ලෝකයේ ගත්තත් පින්වන්දි කොච්චර රටවල් තියෙනවද, කොච්චර මිනිස්සු ඉන්නවද බුද්ධ කියන නමපත් බුදුරන් වහන්සේගේ ඡායාරූපයක්වත් පිළිමයක්වත් නොදකෝ මිනිස්සු පින්වත්. එතකොට පින්වත් මේ දේවල් නැබේ මේ ලැබිච්ච මිනිස්සුන්ට මේ බුද්ධ ශාසනයකින් ලබන්න පුළුවන් උපරිම දේ තමයි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබලා මේ සංසාර දුකින් එතර වීම කියන එක. එතකොට පින්වන්දි මේක අවබෝධ කරනවා තියා පින්වන්දි සමහරක් අය පින්වන්දි මේ බුදුරන් වහන්සේට වන්දනාවක් කරන්නවත් බුදුරන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන එක මේක ශ්‍රද්ධාවෙන් යුක්තව සංසාර දුකින් එතර වීම තමයි අපිට ලබන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ. එතකොට මේක ලබනවත් සමගම තවත් සමහර මිනිස්සු පින්වන්දි මේක ලබනවා තියා පින්වන්දි මේ බුදුරන් වහන්සේට පින්වන්දි කවදාවත් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා හරියට වන්දනා කළා නැති, චෛත්‍ය රාජානන් වහන්සේ නමකගේ මලුවක් පිරිසුදු කළා නැති, බොමලුවක් අතු ගාලා නැති පින්වන්දි කොච්චර මිනිස්සු මේ ලෝකෙ තුල ඉන්නවද? මේ ලංකාව තුල කොච්චර ඉන්නවද පින්වන්දි? එතකොට පින්වන්දි ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න ඕන අපි බෞද්ධයෝ විදිහට, බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මේ ලෝකයේ දුකට හේතුව දුක නැති කිරීමේ මඟ දුක නැති කිරීම මේ දේවල් තේරුම් අරගෙන සංසාර දුකෙන් එතර වීම කියන එක. එතකොට මේක අනුගමනය කරනවා වගේම බෞද්ධයෙක් විදිහට පින්වත්නි මේ තෙරුවන් කියන එක හරියට දැනගෙන කුසලයක් කියන එක හරියට කරන්නේ කොහොමද කියන එකක් දැනගන්න ඕනේ පින්වත්නි. ඉතින් පින්වත්නි මේ බව සිහිපත් කරමින් අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. ඉතින් මේ දේශනාවට විකාශන දායකත්වයේ ගත් බව සිහිපත් කරලා තියෙනවා. ඒ ශාන්ති නන්දනී මහත්මිය, ඒ වගේම මේ ඇය නමින් මිය ගිය AW විමලාවති, AV ආර්යදාස, එඩ්මන් පෙරේරා, ඉජ්ජිනා හාමිනි සහ ඒ අබේ වික්‍රම සහ ගුණදාස ජෝරිස් එදිරිසිංහ කියන අය සිහිපත් කරලා තියෙනවා. මේ මියගිය ඥාතීන්ට පින් පැමිණීම සිහිපත් කරමින් ඒ වගේම දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ පවුලේ සියලුම දෙනාට සියලු නෑදෑ හිත මිතුරන්ට මේ දීර්ඝ සසර කතරින් ඉක්මනින් එතරව ලබන උතුම් නිර්මාබෝධය සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ පින්වතුන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් මිෂ්ඨ සිද්ධ වීමටත් මේ ඔබ නමින් මිය පල්ලයන්ට යදු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් පෙත් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ද ඉක්මනින් මේ සසර කතරින් එතර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ගම්දනව වනසරසුන් ආරක්ෂා කරන සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේව දේවතාවුන් වහන්සේලාත් මේ පින් පෙත් අනුමෝදන් වේවා. ඔවුන්ද ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනීය බෝධියම නිවිසනසෙක්තා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබත් මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසුනා වූ ඒකාන්ත ශාන්ත නිර්වාණ ධාතුවම සාක්ෂාත් කරගන්නට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් පින්වත්නි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ නිබ්බානං